අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස බත් එකක් කොහොමද ගෙදර රයිස් කුකර් එකේ හදාගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක මාරම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. ඉතින් මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරනවා. අපේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. මම මෙතන කීරි සම්බා ග්‍රෑම් 500ක් කරන් තිනවා. ඔයාලටත් පුළුවන් කැමති හාල් වර්ගයක් ගන්න. හැබැයි කැකුළු හාල් ගන්න එපා. ඒ වගේම මම මෙතන කුකුල් මස් ග්‍රෑම් 500ක් කරන් පොඩියට කපාගෙන ගම්මිරිස් කුඩු ලුණු කහ දාලා සීසන් කරලා තිනවා. ඉතින් මේක ඔයාලා තම්බලා වතුර ටික වෙනම අයින් කර ගන්න ඕනේ. ඒ වගේම මේක බැදලා පොඩි කෑලි වලට ඉරා ගන්න ඕන. තවමට අවශ්‍ය වෙනවා කැරට් ටලයක් අලගෙඩියක් මේ වගේ පොඩියට කපාගෙන තිනවා. ඒ වගේම රටකජු ග්‍රෑම් 20ක් කරන් තිනවා බැදලා. ඒ වගේම මුද්දනම් පලං ග්‍රෑම් 20ක් කරන් තිනවා. තව මම අරන් තිනවා රම්පේ කරපිංචා. ඒ වගේම ඇස්ට්‍රා ග්‍රෑම් 40ක් එනසාල් කරමු නැටි අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, කහ තේ හැඳි භාගයක්, රස අනුව ලුණු. තව මට මිටිකිරි අඩු කෝප්පයක් අවශ්‍ය වෙනවා. තව මට අවශ්‍ය වෙනවා තක්කාලි ගෙඩියක්, ලුණු ගෙඩියක්, ඒ වගේම අම්මිරිස් කරල් 4ක්, ඒ වගේම සුදු ලුණු බිකි 5ක් විතර ගත්තා. සුදු ලුණු ටිකක් ඔයාලා වැඩිපුර ගන්න. ඉතින් මේ ටික ඔයාලා පොඩියට කපා ගන්න ඕන. ඉතින් මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ එක පල්ලෙහා දාලා ඇති. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ වගේ රයිස් කුකර් එක වාජනය රත් වෙන්න තියාගෙන ඒකට අපි ඇස්ට්‍රා ටික එකතු කර ගන්නවා. ඇස්ට්‍රා ටික මේ වගේ රත් වීගෙන එනකොට අපි ඒකට රම්පේ කරපිංච ටික එකතු කර ගන්නවා. ඒකටම එනසල් කරාමුණ ටිකත් එකතු කර ගන්නවා මේ වගේ. ඉතින් මම එකතු කරගත්ත රම්පේ කරපිංචා එනසල් කරාමුණ ටිකත් මේ ටික හොඳට බැදීගෙන එද්දි මම මේකට එකතු කර ගන්නවා අර පොඩියට කපාගත්ත අපේ මිශ්‍රණය. ඒ කියන්නේ අර සුදු ලුණු, තක්කාලි, අම්මිරිස් ටික මේකට එකතු කර ගන්නවා. ඉතින් ඒකලා ඇස්ට්‍රා ටිකෙන් හොඳට මේ වගේ කවලම් කරලා හොඳට බැදෙනකල් අපි මේ වගේ කවලම් කර ගන්න ඕන. ඉතින් මේ හැමදේම හොඳට බැදුනට පස්සේ මම එකතු කර ගන්නවා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ ටික. ඒකටම ලුණු ටිකත් එකතු කර ගන්නවා. ඔයාලට පස්සේ රස අනුව ලුණු එකතු කර ගන්න පුළුවන්. දැන් මම මේ ටික හොඳට මේ වගේ කවලම් කර ගන්නවා. මේ විදිහට මේ ටිකත් හොඳට කවලම් කරගත්තට පස්සේ මම මේකට එකතු කර ගන්නවා පොඩියට කපාගත්ත අල ටික. ඒ වගේම පොඩියට කපාගත්ත කැරට් ටිකත් එකතු කර ගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කර ගන්න ඕන. විනාඩි 10ක් විතර හොදලා පෙඟෙන්න තියාගත්ත හාල් ටික මම මේකට එකතු කර ගන්නවා. හාල් ටිකත් මේකට එකතු කරගත්තට පස්සේ හොඳට මේ ටික කවලම් කර ගන්න ඕනේ මේ විදිහට. මේ ටික මේ විදිහට හොඳට කවලම් වුණාට පස්සේ මම අර අයින් කරලා තියාගත්ත චිකන් තම්බපු වතුර එක මේ වගේ එකතු කර ගන්නවා. ඉතින් මේකෙන් තමයි අපි මේක රස කරගන්නේ ගොඩක්ම. දැන් මම මේකට මිටිකිරි කෝප්පෙත් එකතු කර ගන්නවා. මේ ඔක්කොම ටික මේ විදිහට හොඳට කවලම් කර ගන්න ඕන. දැන් මම මේකට තව වතුර ටිකක් එකතු කර ගන්නවා. මොකද තැම්බෙන්න තියන්න අපේ ප්‍රමාණයට වතුර අපි මේකට එකතු කර ගන්න ඕන. ඉතින් ඔයාලත් මේ විදිහට බත් එකේ ඉඳලා අඟලක් විතර වතුර තියා ගන්න ඕන. අඟලට චූට්ටක් විතර වැඩි වුණාට කමක් නැහැ. ඉතින් මේ විදිහට ඔයාලත් ප්‍රමාණය තියා ගන්න. ඉතින් මේ වෙලාව පුළුවන් ඔයාලට පොඩ්ඩක් රස හැම පොඩ්ඩක් බලන්න ලුණු හැම ඇද්ද කියලා. දැන් තියෙන්නේ ඔයාලට පියන වහලා රයිස් කුකර් එකේ ස්විච් එක ඕප් වෙනකල් කුක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ ස්විච් එකත් ඕප් වෙලා විනාඩි 10ක් විතර නැවත වහලා තියාගත්ත අපේ රසම රස බත් එක. ඉතින් ඔයාලගේ මේ විදිහට ආවේ නැති වුණොත් ඔයාලා උණු වතුර ටිකක් උඩින් දාගෙන නැවත විනාඩි 10ක් විතර කුක් කරගන්න. මම අර ඔයාලට කිව්වා නේද චිකන් ටික බැදලා පොඩියට කඩා ගන්න කියලා. ඉතින් අන්නේ කඩාගත්ත චිකන් ටික දැන් මම මේකට එකතු කරගන්නවා. ඒකටම මුද්දනම් පලන් ටිකත් මේ වගේ දා ගන්නවා. කජු ටිකත් මම මේ වගේ ඒකට එකතු කරගන්නවා පොතු ටික ඇරලා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ හැමදේම එකතු කරලා හදාගත්ත අපේ රසම රස බත් එක. ඉතින් අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.